පොඩක් ගියතර වහිනවා. ඊට යන්නේ. ඉතින් ගයිස් අපි අද ඇවිල්ලා ඉන්නේ නාමල් තලාව ශ්‍රී ශෛල බිම්බාරාම විහාරස්ථානයේ වෙසක් කලාපේ බලලා යන්න. ඉතින් දැන් තමයි අපි ආවේ. අපි එනකොට නම් කුළු ටික ඕපන් කරලා තිබ්බේ නැහැ. මේ දැන් තමයි ආරාධිත මුත්තු කුඩු වල ලයිට් ටික දාලා මේ කුඩු ටික එන්නේ අපිට බලන්න ඕපන් කරගෙන යන්නේ. ඉතින් ඔහොම කූඩු ටික ලයිට් පත් වෙලා කැරගෙන යනවා බලාගෙන ඉද්දි අපිට මෙතන තමයි හම්බෙන්නේ මේ විසක් කලාවේ තියෙන ලොකුම කූඩුව. තු පාටින් තමයි පටන් ගන්නෙ. මේක මං හිතන්නේ මේ මාරම කලර් කම්බිනේෂන් ටිකක් තියෙනවා. ගොඩක් ලොකු රේන්ජ් එක කලර්ස්. මේ යාලා මෙතන දාලා තියෙනවා මේක හදන්න කියන්නේ කැටයන් කපන්න ගත්තා නියන්. එතකොට ඒ බෝඩ් වල කැටයන් කපුවා. එහෙම ඒවත් මෙතන ප්‍රදර්ශනයට දාලා තියෙනවා. ඒ ටිකත් බලන්න. මොකද එතකොට ඔයාලට අදහසක් ගන්න පුළුවන් මේක කරන්න කොච්චර කාලයක් සහ මහන්සියක් කැප කරලා තියෙනවද කියලා. ඒක කැටයන් කොලයක් කපන්න සාමාන්‍යයෙන් යන ඇති සෑහෙන වෙලාව. එහෙම එක කෑල්ලෙන් කෑල්ල කැටයන් කොල බර ගානක් කපලා තමයි මේ විදියට අපිට බලන්න හදලා තියෙන්නේ. ඉතින් මං හිතන්නේ ඒක ඇති මේකට වෙච්ච මහන්සිය සහ කරලා තියෙන කැපකිරීම තේරුම් ගන්න. කූඩු වලට විතරක් නෙමෙයි අනිත් කූඩු වලටත් එහෙම තමයි මෙතන ප්‍රදර්ශනය කරලා තියෙන්නේ. මේක විතරයි මම දැක්කේ මේක. ඒ වුණාට අනිත් කූඩු වලටත් මේ වගේම කැපකිරීමක් සහ මහන්සියක් වෙලා තියෙනවා යාළුවා. මේ වීඩියෝ එක කරන්නේ 2025 මැයි 14 වෙනිදා. ඉතින් මේක වෙසක් කලාපේ මම දන්න විදිහට මැයි 18 වෙනකන් තියෙනවා. ඔයාලා තාම ආවේ නැත්නම් ඇවිල්ලා බලන්න. මේක තමයි මම හිතන්නේ මෙතන තියෙන ලොකුම කූඩුව. දිගමරුනේ ආකාරයි මහා පහයි කූඩුව. අදේ මේ නාමල් තලාවේ මුලින්ම කියනවා ඉවතිනි ස්ථානයේ දිනාගත් ලක්වායුන දෙවි ස්ථානයේ දිනාගත් මහා පහයි කූඩුව ආපාරයේ සිවිල් දෙපාර්තමේන්තුවේ ආපාර. ඉතින් අපි කූඩු ටික බලාගෙන ඉස්සරහට යනවා. පොඩක් ගියතර වහිනවා ඒක. වෙස්සේ නැත්තම් හොඳයි නැත්තම් බලා ගන්න වෙන්නේ නැහැ. වහිනා නේ පොඩි පින්නක් යන. ස්කන්ධ රජතුමා බොහොම කරුණාවෙන් එළියතාව මෙතන මේ කූඩු බලාගෙන යනකොට සමහර කූඩු ළඟ දාලා තියෙන පොඩි පොතක් අදහස් ආයෝජනා කියලා. ඉතින් ඔයාලා පුළුවන් විදිහට ඒකේ වචනකින් හරි මෙයාලා කරලා තියෙන දේ අගය කරලා ඔයාලට දැනන දේ ලියලා එයාලට වචනකින් හරි ශක්තියක් වෙලා එන්න. මොකද ඒකට යන්නේ තප්පර දෙක තුනන්නේ. මොකද මෙයාලා මේක කරලා තියෙන්නේ මාස ගාණක් කැප වෙලා අපි වෙන. ඉතින් ඒක තප්පර ගාණකින් ඔයාලට අගය කරන්න පුළුවන් අවස්ථාවක් එයාලා දීලා තියෙනවා. ඉතින් ඒකෙන් ඒ කට්ටියට පුළුවන් විදිහට අගය කිරීමක් දීලා එන්න වචනකින් හරි. එළියතාව දිනාම අලිගුවත් ගෝනි
අපි කෝඩු ටික එහෙම බලලා දැන් තමයි පන්සල ඇතුළට යන්න යන්නේ. ලස්සනයි. මහා කරුණාවෙන් දැන් බලන්න දෙයක් ගොඩක් තියෙනවා. අචුභාරවද අතක මේ දෙන්න තින්නවා. භාග්‍යවතුන් වහන්සේ වේදිකාවාසන්නට පැමිණ ගමේ හෝ බාහිර දිවිනේ කිසිදු බුදු මහා ජනතාවගෙන මෙහි පිරිවැය දරා ගැනීම සඳහා අපි අනුග්‍රාහකත්වයක් සමහරවිට කතා කරන්න විස්තර කියන්න මේ කියන දේවල් පැහැදිලිව ඇහෙන්නේ මේ ලවුඩ් ස්පීකර් සද්ද නිසා. මෙම වෙසක් පහන් ඉදිකරන ඉතින් අපි ඉස්සරහට යනවා. ආරක්ෂක අංශවල ඒ නිලධාරි මහතුන්ගේ උදෑසන ජාමල බෝධීන් වහන්සේ කොවිතරම් කට්ටිය හිටියත් අර මේ වගේ තැනකට ආවම හිතට දෙන සැහැල්ලුව වර ඒ හිතට විතරක් නෙමෙයි ඇඟටත් අමුතු මේකක් දැනනවා. ඒක මාරයි. දැන් අපි ටවුන් එක වගේ ඉන්නකොට මෙච්චර කට්ටිය ගොඩක් ඉන්නවා නම් ඒක එනම නොයිසිනේ උනාට දැන් දැන් ෆීල් එක එන කාම් සහ මේක මාරයි. අපි බලමු තව ටිකක් ඇතුළට ගිහිල්ලා මොනවද තියෙන්නේ කියලා. මේ තියෙන්නේ මේ බුදුගේනේ. බුදුගේ මේක අද වහලා තියෙන්නේ. අපි දැන් එළියට යන්නේ. අපි ගත්ත ටිපිරිප් එකයි බයි මොටයි එකයි. පන්සල ඇතුළට ගිහිල්ලා බුදුම වැඳලා ටිකක් වෙලා ඉඳලා වට පිට බලලා එහෙම අපි දැන් ආයිත් ගෙදර යන්න තමයි යන්නේ. ඉතින් අපි දැන් ගෙදර යන ගමන් ඉන්නේ. මේ තමයි රැයට අපේ පාරවල්. මේ පන්සල් ගිහිල්ලා කට්ටිය යනවා බයිම්ම.